5G තාක්ෂණය තාමත් ලෝකයේ පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතරදිම තාක්ෂණික ලෝකයේ මීළඟ දැවැන්තම පිම්ම. ඒ කියන්නේ 6G වෙනුවෙන් තියෙන ගෝලීය තරඟය දැනටමත් පටන් අරගෙන ඉවරයි. ගොඩක් දුරට තව අවුරුදු 4කින් වගේ අපිට මේ 6G අත්දැකීම විඳ ගන්න පුළුවන් වේවි. හැබැයි මේක නිකම්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කිරීමක් විතරක් වෙන්නේ නැහැ. මේක අපේ භෞතික ලෝකයයි ඩිජිටල් ලෝකයයි අතර තියෙන සීමාවල් මකලා දාන සම්පූර්ණයෙන්ම වෙනස්ම මානයක අත්දැකීමක් වෙන්න නියමිතයි. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා අද ටිකිකොනි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම අද අපි කතා කරමු අනාගත ලෝකය වෙනස් කරන්න එන 6G තාක්ෂණය ගැන. මොකක්ද ඇත්තටම මේ 6G කියන්නේ? සරලවම කිව්වොත් මේක රහන් රහිත sannivedanaye 6 වෙනි පරම්පරාව. හැබැයි මේක ඇතුළාන්තය 5G වලට වඩා ගොඩක් වෙනස්. මොකද 5G වලදී අපි පාවිච්චි කරේ GHz කියන සංඛ්‍යාත පරාසය. එතකොට 6G වලදී පාවිච්චි කරන්නේ THz කියන අති විශාල සංඛ්‍යාත පරාසය. ඉතින් මේ නිසා 6G වලදී අපිට තප්පරයකට ටෙරාබිට් එකක උපරිම දත්ත වේගයක් ලැබෙන්න නියමිතයි. ඒ කියන්නේ දැනට ලෝකයේ තියෙන වේගවත්ම 5G ජාලයකටත් වඩා 100 ගුණයක විතර වේගයක්. මේකේ වෙනස කොච්චරද කියනවා නම් 5G වලදී ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි 3ක් 4ක් විතර යන ලොකු ගේම් එකක් 6G වලදී මිලි තප්පර 4කින් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. එතකොට 4K movies 40ක් 50ක් විතර එක තප්පරයක් ඇතුළත ඩවුන්ලෝඩ් කරන්න 6G වලදී පුළුවන්. හරියටම කිව්වොත් 4G කියන්නේ ගෙදර මල් වලට වතුර දාන සාමාන්‍ය බටයක් වගේ නම් එතකොට 5G කියන්නේ ගිනි නිවන හමුදාවේ ලොකු වතුර බටයක් වගේ නම් 6G කියන්නේ වික්ටෝරියා වේල්ල එකපාරම ඇරියා වගේ අති විශාල දත්ත කන්දරාවක් එකපාර ගලාගෙන එන තාක්ෂණයක්. හැබැයි 6G වලදී මේ තරම් ස්පීඩ් එකක් එන්නේ නිකම්ම අපිට ගේම්ස්, ෆිල්ම්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කර කර ඉන්න නම් නෙවෙයි. මේ ස්පීඩ් එක පිටිපස්සේ ලොකු අරමුණක් තියෙනවා. ඒ තමයි සැබෑ භෞතික ලෝකය සහ ඩිජිටල් ලෝකය අතර තියෙන පරතරය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක. සරලවම කිව්වොත් අනාගතයේදී ඔයා ඉන්නේ කොහේ වුණත් හොලෝග්‍රෑම් තාක්ෂණය හරහා ඔයාගේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ඔයාගේ ඉස්සරහා ඉන්නවා වගේම එයාත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ලෝකයේ එක කෙළවරක ඉන්න දක්ෂ දොස්තර කෙනෙකුට තවත් කෙළවරක ඉන්න රෝගියෙක්ව රොබෝ තාක්ෂණයෙන් සජීවීව ශල්‍ය කර්මයකට ලක් කරන්න. මේ වගේ දේවල් වලට 6G පාලමක් වෙන්න නියමිතයි. ඒත් කොහොමද ඒක වෙන්නේ? ඔයාලා අහලා දැකලා තියෙන ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ගැන මේකේ මුල් මඩි තාලම වැටුනේ 3G සහ 4G කාලවලදී. හැබැයි ඒක වඩාත් සාර්ථක වුණේ 5G වලදී. මොකද 5G නිර්මාණය වුණේම මේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියන දේ උපරිමයෙන්ම කරන්න පුළුවන් විදියට. ඒ කියන්නේ අපේ ගෙදර තියෙන බල්බ් එකේ ඉඳලා ඕනම ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා ගොඩක්ම වේගයෙන් පාලනය කරන්න පුළුවන් විදියට තමයි 5G නිර්මාණය වුණේ. ඒ නිසා 5G වලදී ස්මාර්ට් සිටිස් සහ සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් වගේ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට 6G වලට යද්දී ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වලට අමතරව තවත් කන්සෙප්ට් එකක් එකතු වෙනවා. ඒ තමයි ඉන්ටර්නෙට් ඔෆ් සෙන්සර්ස්. මොකද්ද මේ ඉන්ටර්නෙට් ඔෆ් සෙන්සර්ස් කියන්නේ? මිනි ශරීරයේ සංවේදක පහක් තියෙනවානේ. හැබැයි අපිට දැනට අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඇස් සහ කන් විතරයි. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා දේවල් බලනවා සහ අහනවා වගේ දේවල් විතරයි අපිට තාම කරන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් ඔෆ් සෙන්සර්ස් කියන්නේ අපේ ඉතිරි ඉන්ද්‍රියන් තුනත්. ඒ කියන්නේ හමට දැනෙන ස්පර්ශය, නහයට දැනෙන ගඳ සුවඳ සහ දිවට දැනෙන රසය පවා අන්තර්ජාලය හරහා අත්විඳින්න පුළුවන්කම ලැබෙන එකට. අන්තර්ජාලය හරහා ස්පර්ශය අත්දකින්න එකට කියන්නේ ටැක්ටයිල් ඉන්ටර්නෙට් කියලා. එතකොට අන්තර්ජාලය හරහා ගඳ සුවඳ හඳුනා ගැනීම හඳුන්වන්නේ ඩිජිටල් සෙන්ට් ටෙක්නොලොජි. එහෙම නැත්නම් ඩිජිටල් ඔල්ෆැක්ටරි ටෙක්නොලොජි කියලාත් කියනවා. එතකොට ඩිජිටල් ගස්ටේෂන් කියලා කියන්නේ අන්තර්ජාලය හරහා අපේ දිවට දැනෙන රසය අත්විඳීමේ හැකියාව. ඉතින් ඉන්ටර්නෙට් ඔෆ් සෙන්ස් කියන්නේ මේ විදිහට විනාඩි කිහිපයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් විදිහේ සබ්ජෙක්ට් එකක් නන් නෙවෙයි. ඒ නිසා මම මේ ගැන ලොකුවට අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ නැහැ. ඉන්ටර්නෙට් ඔෆ් සෙන්ස් කියන්නේ මෙන්න මේ විදිහට අන්තර්ජාලය හරහා ගඳ සුවඳ රස ස්පර්ශය අත්විඳින්න පුළුවන් වෙන එක කියලා විතරක් ඔළුවේ තියාගෙන අපි අපේ ප්‍රධාන මාතෘකාවේ ඉස්සරහට යමු. ඉතින් මේ ඉන්ටර්නෙට් ඔෆ් සෙන්ස් වලට 6G වල තියෙන මේ අධික වේගයේ ගොඩක්ම වැදගත්. කොහොමුණත් තාමත් මේවා තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඒ නිසා 6G ආපු ගමන්ම අපිට මේ ඉන්ටර්නෙට් ඔෆ් සෙන්ස් ටෙක්නොලොජිස් උත් පාවිච්චි කරන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද 6G වල වේගයත් එක්ක තමයි
මේ ඉන්ටර්නෙට් ඔෆ් සෙන්ස් ටෙක්නොලොජීස් වල පරීක්ෂණ කටයුතුත් වේගවත් වෙලා ඒ සම්බන්ධව ඩිවයිසස් නිර්මාණය වෙන එකත් වේගවත් වෙන්නේ. එහෙනම් අපිට 6G ආපු ගමන්ම අත්විඳින්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ මොන වගේ දේවල්ද? මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ holographic communication. එහෙම නැත්නම් ත්‍රිමාන sannivedanaya. දැනට අපි වීඩියෝ කෝල් එකක දකින ෆ්ලැට් රූපය වෙනුවට ඔයාගේ යාළුවා ඔයාගේ ඉස්සරහම පුටුවක වාඩි වෙලා ඉන්නවා වගේ පේන hologram එකක් එක්ක කතා කරන්න ඔයාට පුළුවන් වේවි 6G එක. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මුල් කාලේදී මේවට අදාළ ඩිවයිසස් නම් ගොඩක්ම මිලෙන් අධික වේවි. දෙවෙනි දේ තමයි extended reality උපරිම දියුණුවකට ළඟා වේවි 6G එක. මේකෙදී virtual reality සහ augmented reality දෙකම එකතු වෙලා අපි ඉන්නේ ඇත්ත ලෝකෙද එහෙම නැත්නම් ඩිජිටල් ලෝකෙකද කියලා හිතාගන්න බැරි තරම්ම තාත්වික අත්දැකීමක් 6G හරහා ලබා ගන්න පුළුවන් වෙන තැනටම ඒ තාක්ෂණය වැඩි දියුණු වේවි. තුන්වෙනි එක දැනට අපේ GPS වල මීටර් කීපයක අඟල් කීපයක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් වුණාට 6G වලදී සෙන්ටිමීටර ගානටම නිවැරදිව ඔයා ඉන්න තැන GPS වලට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේක self driving කාර් වලට සහ drone වලට ගොඩක්ම වැදගත් වෙනවා. එතකොට හතරවෙනි එක මේ තමයි වැදගත්ම දේ. 5G වගේ නෙවෙයි 6G කියන්නේ AI native network එකක්. තව විදිහකින් කිව්වොත් AI කියන්නේ මේ network එකේම කොටසක්. ඒ නිසා මේ network එකට තමන් විසින්ම තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේකෙන් වෙන්නේ? දැනට තියෙන network වල මොකක් හරි ලොකු traffic එකක් ආවොතින් හරි එහෙම නැත්නම් signal ප්‍රශ්නයක් වුණොතින් ඒක හදන්න මිනිස් මැදිහත් වීමක් ඕනනේ. හැබැයි 6G වලදී network එක විසින්ම ඒ ප්‍රශ්නේ ඇති වෙන්න කලින්ම ඒක අඳුරගෙන ස්වයංක්‍රීයවම ඒක විසඳ ගන්නවා. ඒකට කියන්නේ self healing සහ self optimizing කියලා. ඒ වගේම තමයි ඔයාගේ පාවිච්චිය අනුව ඔයාගේ personal connection එක ඉබේම හැඩගැහෙනවා. උදාහරණයක් විදිහට ඔයා හැමදාම හවසට ලොකු data ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම් ඒ වෙලාවට ඔයාට ඕන කරන bandwidth එක කලින්ම සූදානම් කරලා දෙන්න මේ බුද්ධිමත් ජාලයට පුළුවන්. ඉතින් මේ වාසි ඔක්කොමත් එක්ක 6G වල පාවිච්චි වෙන ටෙරාහර්ට් සංඛ්‍යාතවල එක පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒ තමයි 5G සිග්නල් තරම්වත් මේ 6G සිග්නල් වලට වැඩි දුරක් ගමන් කරන්න බෑ. විශේෂයෙන්ම බිත්ති, ගස්, එහෙම නැත්නම් වැස්ස වගේ බොහොම සුළු බාධකයකදී පවා 6G සිග්නල් ඉක්මනින්ම දුර්වල වෙනවා. අන්න ඒ නිසා 6G ජාලයක් සාර්ථකව පවත්වා ගන්න නම් අපිට පාරවල් අයිනේ එතකොට ගොඩනැගිලි ඇතුලේ පොඩි ඇන්ටනා ලක්ෂ ගාණක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා 5G වල පාවිච්චි වෙනකොටත් වඩා. ලෝකයේ ලීඩින් ටෙලිකමියුනිකේෂන් සමාගම් මේ වෙනකොටත් පරීක්ෂණ කරනවා කොහොමද මේ ප්‍රශ්නේ විසඳලා මුළු ලෝකෙම 6G වලින් වහන්නේ කියන කාරණාව ගැන. තවත් වැදගත්ම දෙයක් තමයි 6G වලදී ගොඩබිම තියෙන කුළුණු විතරක් නෙමෙයි පාවිච්චි වෙන්නේ. අභ්‍යවකාශයේ කක්ෂගත වෙලා තියෙන සැටලයිට්ස් පවා මේ 6G නෙට්වර්ක් එකත් එක්ක එකතු වෙනවා. ඒ නිසා ඔයා පෘථිවියේ කොහේ හිටියත්, ඒ කියන්නේ මූද මැද හිටියත් 6G හරහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි කවදාද 6G එන්නේ? තාම මේක තියෙන පරීක්ෂණ අධ්‍යයනයේ මේ වෙනකොට සමහර රටවල් 6G experimental trials කරගෙන යනවා. විශේෂයෙන්ම දකුණු කොරියාව, චීනය, එතකොට ජපානය වගේ රටවල් මේ වෙනුවෙන් ලොකු තරගයක ඉන්නේ. හැබැයි අපිට ඇත්තටම 6G පාවිච්චි කරන්න ලැබෙන්නේ කවදද කියලා අහුවතින් බොහෝ දුරට 2030 අවුරුද්ද වෙද්දී 6G වාණිජමය වශයෙන් ලෝකයට හඳුන්වන දේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව අවුරුදු 4-5ක් ඇතුළත මේ 6G ටෙක්නොලොජි එක තරගකාරීත්වයේ ඉස්සරහින්ම ඉන්න රටවල් වල මිනිසුන්ට අත්දකින්න පුළුවන්කම ලැබෙවි. එතනින් එහාට ලෝකයේ පුරාම මේක ව්‍යාප්ත වෙන්න නම් 2035 විතර වෙනකල්වත් කල්යාවි. වීඩියෝ එකේ අන්තිමට මම දන්නවා ගොඩක් අය මේ තාක්ෂණික වැඩි දියුණු වීම ගැන කතා කරද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන දෙයක් තමයි මේවා පරිසරයට සහ ජීවීන්ගේ සෞඛ්‍යයට කොහොම බලපාවිද කියන කාරණාව. විශේෂයෙන්ම 6G වලදී පාවිච්චි කරන ටෙරාහර්ට්ස් වගේ ඉහළ සංඛ්‍යාත නිසා මිනිස් සිරුරට පරිසරයට මොන වගේ බලපෑමක් වේවිද කියන එක ගැන දැනටමත් ලෝකයේ ලොකු කතා බහක් තියෙනවා. මෙතනදී අපිට දැනට තියෙන තොරතුරු වල හැටියට මේ 6G නිර්මාණය වෙද්දිම පරීක්ෂකයෝ වැඩිපුරම අවධානයක් යොමු කරන්නේ green 6G කියන concept එකට. ඒ කියන්නේ
5G වලට වඩා අඩු විදුලි බලයක් පාවිච්චි කරන පරිසර හිතකාමී සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ගැන. ඉන්ටර්නැෂනල් ටෙලිකමියුනිකේෂන් යූනියන් වගේ ජාත්‍යන්තර ආයතන මේ තාක්ෂණය හඳුන්වලා දෙන්න කලින් ඒකෙන් මිනිස් සිරුරට සහ පරිසරයට සිද්ධ වෙන බලපෑම ගැන ගොඩක්ම දැඩි පරීක්ෂණ පවත්වනවා. ඒවයි ප්‍රතිඵල මොන වගේ වේවිද කියන එක නම් අපිට දැම්ම පුරවගතනය කරන්න අමාරුයි. කොහොම වුණත් මේ සෞඛ්‍ය සම්බන්ධව නෙමෙයි ප්‍රයිවසි එක සම්බන්ධව නම් මට පොඩි අදහසක් තියෙනවා. මොකද හැම උපකරණයක්ම සහ මිනිස් ඉන්ද්‍රයන් පවා නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙන නිසා දත්ත සොරකම් කිරීමේ අවදානම නම් 6G වලදී ගොඩක්ම වැඩි වෙන්න පුළුවන්. ඉතින් අනාගතයේදී මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කියන එක නිකම් වචනයක් විතරක් වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒක මගේ පෞද්ගලික අදහස. මේ 6G ටෙක්නොලොජි එක ගැන අද අපි මේ කතා කරපු කරුණු වලට අමතරව ඔයාලා දන්න දේවල්, එතකොට ඔයාලගේ අදහස් හැම දෙයක්ම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක දැම්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.